සත්කාරයක් පවත්වන්න. ඥාතවතාවක් සාදු Buddhang saranang gacchami Dhammang saranang gacchami Sanghang saranang gacchami Minasan konnichiwa. Ima kara Yoji no kotoを始めますね。できるだけ参加してよろしくお願いします。මුලාසනේ ශ්‍රීමාසේ ශ්‍රී ලංකා ගෝදේහි話しますから。でවෙනස්ම විදිහකට සකස් කරගෙන වෙනදා මේ බලාපොරොත්තු වෙන්නේ තාම වටිනා ඒ වගේම විලාරතර මහත්ඵල මහානිසංස දානමය කුසල ක්‍රියාවක් සිදු කර ගැනීමයි. මේ දානයේ ප්‍රධාන අරමුණ හැටියට තිබෙන්නේ කියාන් යුෂි පලිපාන පුතුණුවන්ගේ වන්දිනිය වෙනුවෙන්. ඒ පුතුණුවන්ට ආශිර්වාද පතා. නිසා පින්වත් තුමා විසින් ඉතාම ගෞරවයෙන් එවැගේම ශ්‍රද්ධාවෙන් සකස් කරගත්ත ධාර්මික දානය ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කිරීම සඳහා මා කිව්වාට පස්සේ කවුරු මුන් වැඳගෙන මේ ගාථාවල කියලා ප්‍රථමයෙන්ම බුද්ධ පූජාව පූජා කරමු. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමාමි මොක්ඛං පුඤ්ඤේන මේකේන ලබාමි මොක්ඛං විදායාති යතා ඉදම්මේ තථායාති විනාශ භාවං කායෝදකායාති විනාශ භාසේතුනෝ බන්තේ පානීයම් පරිකම්පිතං අනුකම්පං උපාදාය අතිගන්හාතු මුත්තං භෝජනම් පරිකම්පිතං අනුකම්පං උපාදාය අතිගන්හාතු මුත්තමං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම්මේ බන්තේ පටිපඤ්ඤ තථාගත පටිපන්න අනුත්තර සාදු කාරුණික පින්නතුනි පින්වත් හැම දෙනාම පංචශීලයේ සමාදන් වෙලා සීලවන්ත භාවයට පත් වුණා. ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා සකස් කරගත් ධාර්මික දානයේ පළවෙනි කොටස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඊටාම ගෞරවයෙන් ඒ වගේම ශ්‍රද්ධාවෙන් යුක්තව පුද පූජාවන් පූජා කරන්නට යෙදුණා. දැන් බලාපොරොත්තු වෙන්නේ සූදානම් වෙන්නේ අත්පසෙහි තබාගෙන තිබෙන පරිස්කාරමය පූජාව අෂ්ට පරිස්කාරමය පූජාවන් භික්ෂු සංඝ රත්නය උදෙසා සඳසතු කොට පූජා කරන්න. මේ දානමය පින්කමේ අරමුණ හැටියට තබාගෙන තිබෙන්නේ කියාන් යුෂි පලිපාන පුතුණුවන්ට අවුරුදු 3ක් සම්පූර්ණ වෙනවා. ඒ අවුරුදු 3 සම්පූර්ණ වීමේ උපන්දිනය. ඒ උපන්දිනය වෙනුවෙන් මේ ස්ථානයේ ගෞරවනීය හාමුදුරුවෝ වහන්සේලා වැඩම කරවලා ඒ පුතුණුවන්ට ආශිර්වාදයේ සලසා දී. ඊ타ත්ම වටිනා වැදගත් දෙයක්. මොකද මේ ජපාන් පරිසරය තුල ජපානයේ තුල මේ වගේ කටයුත්තක් සිද්ධ වෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් මේ පුතුණුවන්ට දෙමව්පියන් විසින් ලබා දෙන්නේ ලොකු ආදර්ශයක්. මොකද වැඩිහිටි දවසක් වෙනකොට වැඩිහිටියෙක් බවට පත් වෙනකොට ඒ පුතුණුවන්ට දැන් දරුණු තිරුමක් නැති වුණා. තරුණ කාලේ වෙනකොට මේ පුතුණුවන්ට මතකයේ නැගෙනවා දෙමව්පියන් මේ විදිහට හාමුදුරන් වහන්සේලා වැඩම කරවලා
දානයක් දීලා උපන්දිනයට ආශිර්වාද සිද්ධ කළා කියන කාරණේ පුතුණුවන්ට මතක සිටිනවා. එතකොට මේ පුතුණුවන් මොකද කරන්නේ? මේ දෙමෝපියන් කරපු විදිහටම ඒ ආගම දහමට අනුකූලව ඒ වතාවත් සිද්ධ කරමින් ඉදිරි පරම්පරාවට ඒ දේවල් බාර දෙනවා. ඉතින් ඒක තමයි පින්නතුනි අපි බලාපොරොත්තු වෙන්න ඕනි කාරණේ. විශේෂයෙන් අපි පන්සලක විහාරස්ථානයක දහම් පාසලක් පවත්වන්නේ ඒක තමයි. ඒ ආකාරයට පරපුරට ඒ දහම් අධ්‍යාපනය ලබා දීලා ඒ දේවල් ඒ ළමයින්ට හුරු කරා. ඒකට කුඩා කාලේ හුරු කළොත් පමණයි ඒ ළමයින්ට ඒ දේවල් හුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. කුඩා කාලයේදීම ආගම දහමට ඒ වගේම භාෂාවට යොමු කළොත් පමණයි ඒ දරුවා තරුණ කාලයේදීත් ඒ දේවල් වලට යොමු වෙන්නේ. ඒ වගේම අපේ භාෂාව සිංහල භාෂාව පිළිබඳ කුඩා කාලේ ඉඳලම කියලා දෙන්නට ඕනේ. එතකොට තමයි තරුණ කාලේ වෙනකොට මේ දේවල් වලට ඒ සංස්කෘතියට පුරු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාරණාවනුත් ඉතාම හොඳින් ඔය පින්නතුන් තීරුම් අරගෙන සිටිනවායි කියලා විශ්වාසයක් තිබෙනවා. ඉතින් මේ නිවසේ හැම දිනාට ආශිර්වාද කිරීමටත් ඒ වගේම මේ නව නිවසට ආශිර්වාද සිද්ධ කිරීමට විශේෂයෙන්ම කංචන පරමාත්මයාත් ඒ වගේම නිසංසදා මහත්මිය ඒ වගේම මේ පුතණුවන්ට මේ නිවසට ආශිර්වාද කිරීම තාමත් වටිනවා. මේ නිවසට යම් කිසි දෝෂ තිබෙනවා නම් ස්වහකටවත් තිබෙනවා නම් ඉතින් මේ දේවල් දුරින් දුරට දුරු කර ගැනීම සඳහා මේ අවස්ථාවේදී මේ සිද්ධ කරන්නා වූ මේ දානමය පින්කම ඉතාමත් වටිනවා. අනිත් කාරණේ තමයි මේ අවස්ථාවට ඒ ජපන් ජාතික හිතවතුන් සහභාගී වෙලා තිබෙනවා. ඉතින් ඒත්තන්ට මේක අලුත් දෙයක් වුණත් මේ ඒ අයටත් දානමය පින්කමක් සිද්ධ කරගන්නට අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා. මේ අවස්ථාවේදී ඔය පින්වත් හැම දිනාටම මේ දානමය පින්කමක් සිද්ධ කරගන්න පුළුවන් අවස්ථාව භාග්‍ය උදා වෙලා තිබෙනවා. ඉතින් කංචන පලිපාන මහත්මියත් නිසංසලා මහත්මිය ජපානයට පැමිණිලා දීර්ඝ කාලයක් මෙහි වාසය කරලා නිවසක් තනාගෙන ඒ වගේම දැන් පුතෙක් සිටිනවා කියාන් යොෂි පලිපාන පුතුණුව. ඒ වගේම හිතවතුන් පිරිසක් ගොඩනගාගෙනත් තිබෙනවා. මේ ජපාන් ජාතිකයන් ශ්‍රී ලාංකිකයන් ඊටමත්ම වටිනා සහ සම්බන්ධතාවයන් ගණනාවක් ගොඩනගාගෙන තිබෙනවා. ඒ නිසා ඉදිරි කාලය ගත කරන්න නම් ධර්මානුකූලව පැහැදිලි කළොත් දෙයක් ඒ තමයි පවුලක් තුළ තියෙන ඕනේ ප්‍රධානම දේ තමයි සමගිය. සමගිය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අඤ්ඤමඤ්ඤං පිය චක්කුයි සම්පසන්තා විහරා මාත කියලා. ඒ කියන්නේ එකිනෙකා ගැන ප්‍රිය ඇසින් බලලා ජීවත් වෙන්න කියලායි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. ඒත් අප්‍රිය ඇසකින් බැලුවොත් Tamanගේ පවුලේ ඉන්න කෙනෙක් දිහා එතන සමගියක් ඇති වෙන්නේ නැහැ. සමගි සම්පන්න භාවයෙන් නම් එකිනෙකා ගැන ප්‍රියභාවයක් ඇති කරගන්නවා. එකිනෙකා කරන දේවල් ගැන ඇගීමක් තියෙනවා. ස්වාමියා කරන දේවල් ගැන බිරිඳට ඇගීමක් තියෙනවා. බිරිඳ කරන දේවල් වැඩ කටයුතු ගැන ස්වාමියාට ඇගීමකින් යුක්තව. ඒ වගේම සමගියෙන් ඉන්නට ඕනි කියන අදිෂ්ඨානෙන් අරමුණින් ජීවත් වුණොත් තමයි පවුලක දියුණුවක් ඇති වෙන්නේ. ඒ නිසා දියුණුවක් ඇති කරගන්නට නම් මේ රට තුල ඒ වගේම Tamanගේ ජීවිතය තුළ සන්තෝෂයක් ඇති කරගන්න නම් සැනසීමක් ඇති කරගන්න නම් ප්‍රථමයෙන්ම අදිස්ථාන කරගන්න ඕනේ දෙපළ අතර සමගි සම්පන්න භාවය. මේ සමගි සම්පන්න භාවයක් තිබුණ නිසායි මේ දක්වා එන්නට පුළුවන්කම තිබිලා ලැබිලා තියෙන්නේ. නිසම කරන්න කාලය ධනෙ හැමදේම කැප කළා. ඒ නිසා මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ මේ පින්කම ඉතාම ලස්සනට සිද්ධ කරගන්න. මේ පුතුණුවන්ට ආශිර්වාදයේ පිණිස ඒ පුතුණුවන්ගේ අනාගත ජීවිතයට ආශිර්වාදයක් රසු කරලා දෙන්න. ඒ නිසා අපි මේ ප්‍රධාන අරමුණ ගැන කල්පනා කරගනිමු. මේ සිද්ධ කරගන්නා වූ උසස් සංඝසතු දානමය කුසලානිසංස ධර්මයන්ගේ ශක්තිය ලෝතුරා ශාන්තිනායක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවන් පූජා කිරීමෙන් රැස් කරගත්තා වූ උසස් පුණ්‍ය ශක්තිය ඒ වගේම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරනවා. ඒ දෙවි දේවතාවුන් වහන්සේලාගේ පීඨ ආශිර්වාදයෙන් බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධ රත්න ආශිර්වාදයෙන් කියාන් යොෂි පලිපාන පුතුණුවන්ට තිබෙන සීල දෝෂ සීල අපරපද්‍ර වැස්සාකටවා දුරී වූද විද්වංසයේපත් වේවා. නිදුක් සම්පත් නිරෝගී සම්පත් දීර්ඝායු ශ්‍රී සබ්බ සම්පත් උදා වේවා. මේ පුතුණුවන්ගේ ඉදිරි අධ්‍යාපන ජීවිතයේ අනාගතය
ලස්සන භාග්‍යවත් වාසනාවන්ත ජීවිතයක් බවට පත් කරගන්නත් අධ්‍යාපන ජීවිතයෙන් ඉහළටම යන්නට භාග්‍ය වාසනාව නිදුක් සම්පත් නිරෝගී සම්පත් උදා වේවා සලසේවා ලැබේවා කියලා සාදු කියලා මේ නිවසේ කටයුතු කරන කංචන පරිපාන මහත්මයාත් ඒ වගේම නිසංසලා රුක්ලාන්ති මහත්මිය ඔබ දෙපළටත් ඒ වගේම මේ නිවසටත් ඔබ දෙපළගේ සුජීවත්ව වාසය කරන දෙමව්පියන් ඇතුළු ඒ සහෝදර සහෝදරියන් ලංකාවේ ජීවත් වෙනවා නම් ඒ හැම දෙනාට මේ අවස්ථාවට සහභාගී වෙලා කල්යාණ මිත්‍රත්වයෙන් උදව්පකාර සිද්ධ කරන හැම දෙනාටම එකහා සමානව මේ දානමය උසස් කුසලානිසංස ධර්මයන්ගේ ශක්තිය පිහිටලා හැම දිනාටම තිබෙන සීල දෝෂ සීල උපද්‍රව ඇස්වහකටවා ග්‍රහ දෝෂ අකුල උපද්‍රව ඒ වගේම ශරීරගතව නිදන්ගතව යම්කිසි රෝගාබාධයක් තිබෙනවා නම් කායිකව හෝ මානසිකව සීල රෝගාබාධ අසනීප තත්ත්වයන් තම තමන්ගේ ජීවිත වලින් දුරන් වෙලා කරදර බාධක දුක් දෝමනස්යන් දුරන් වෙලා ඉදිරියට අනාගතයේදී වසංගත රෝගයකින් ස්වභාවික ව්‍යසනයකින් කරදරයක් බාධකයක් එන්න තිබෙනවා නම් ඒ සීල ස්වභාවික විපස් ව්‍යසනයන් වලින් එන්නට තිබෙන කරදර බාධක වසංගත රෝග වලින් එන්න තිබෙන කරදර රෝගාබාධ දුරීභූත විද්වාසීලපත් වෙලා තම තමන්ගේ ජීවිතවලට සතුට සෞභාග්‍ය වාසනාව සැනසීම සමගිය උදා කර ගැනීමට ඉදිරියට සිටින පතන සීල යහපත් කටයුතු බලාපොරොත්තු වන පරිදි සාර්ථක කර ගැනීමට කංචන පරිපාලන මහත්මයාට නිසංසලා මහත්මිය තුරු මේ අවස්ථාවට සහභාගීලා සිටින පින්වත් තුන් දෙනාට භාග්‍ය වාසනාව අදිෂ්ඨානය ලැබේවා සැලසීවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු කියලා ආශිර්වාද තම තමන්ට ආශිර්වාදය ලබා දෙන දෙවි දේවතාවුන් වහන්සේලාට ජපන් රත්නාධිපති දෙවි දේවතාවුන් වහන්සේලාටත් එවෙන්ම තම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් මෙපින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් සාදු කියලා දිවියන්ට පින් අනුමෝදන් කරන්නේ මේ සිද්ධ කරන්නා උසස් දානමය කුසලානිසංස ධර්මයන්ගේ ශක්තිය තුලින් සසර ගමන කෙටි වේවා ඒ සසර ගමන තුල නරක ආදී දුගති ස්ථානයන්ගෙන් අටමහා නරකෝත්පත්ති ස්ථානයන්ගෙන් සාවිවාසාදී දුගති ස්ථානයන්ගෙන් අත මිදීම පිණිසත් කල්යාණ මිත්‍ර සම්පත්තියත් ප්‍රඥා සම්පත්තියත් චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් උතුම් නිර්වාණ අවබෝධයෙන් සදාතනික සැනසීමට සුවයටපත් වීම පිණිසම හේතු වාසනා වේවා ලැබේවා සදසීවා කියන අදිෂ්ඨානයේ පෙරට කොට ලැබෙමින් මා කීවාට පස්සේ මේ ගාථාවන් කියලා දාණය භික්ෂු සංඝරත්නයේ උදෙසා සමසතු කොට ඉමං වික්ඛාං සසෝපභ්‍යංජනං සබලං සෞදකං සබරික්ඛාරං සාට්ඨ පරික්ඛාරං භික්ඛු සංඝස්ස දීම මං වික්ඛාං සසෝපභ්‍යංජනං සබලං සෞදකං සබරික්ඛාරං සාට්ඨ පරික්ඛාරං භික්ඛු සංඝස්ස දීම මං වික්ඛාං සසෝපභ්‍යංජනං සබලං සෞදකං සබරික්ඛාරං සාට්ඨ පරික්ඛාර දානං භික්ඛු සංඝස්ස දීම චිතං පතිතං දුයං විකවේ සමිච්ඡදු සබ්බේ පුරං චිත්ත සංකප්පා චන්දෝ වන්නසී අකාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝරිපාද සම්පatti විනාතේ සමිච්ඡදු රයිතල දිලක සංගම්නීය සාගර පාරගතා ශේෂ්ණයික කුණ්ඩක්ක මන්දිරාය වානෝදතාවද භාග්‍යවත්තරයත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා දහවල සම්බුද්ධ පූජාවන් පවත්වා ගරු කටයුතු භික්ෂු සංඝරත්නය උදෙසා ඉමම් වික්ඛාං භික්ඛු සංඝස්සේ වෙන කර්ම වාක්‍යයෙන් බමුණු ආබුද කරන්නට යෙදුනා වූ දානයාගේ ආනිසංස පක්ෂ ප්‍රථමයෙන්ම තම තමන් ආරක්ෂා කරන්නා වූ
පින් කැමති යහපත් දෙවියන්ට පින් පන්දු සේමෙ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා ප්‍රීති සිත තිරු දෙවියන්ගේ දේව දේජානුභාවයෙන් ආසී සුද්ධ බුද්ධාදී රත්නත්‍රය උතුමන්ගේ විහිදා ආශිර්වාද කරන කොටගෙන නිවන් දක්නා ජාති දක්වා නරකාදී සතර පායෝත්පත්ති දුගති ස්ථානයන්ටපත් නොවී ආයුෂ වර්ණ සබ බල ප්‍රඥාවන්ගෙන් යුක්ත වාසනාවන්ත වටිනාංග සම්පූර්ණ ජීවිත ගත කරන්නට ලැබුණු දුරු සසරේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු අමා මහ නිවනින් සසර සැනසීම උදා කර ගැනීමට තමන්ටත් තමන් නම් සීමිය පරලව සපත්වන්නට යෙදුනා වූ වංශ පරම්පරාන් ඥාත සියලු ඥාතීන්ට සේම සුජීවත්ව වාසය කරන ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍ර භාතෘ භගින්‍යාදී සියලු දෙනාටත් අද දින සහභාගී වන සෑම දෙනාටත් මෙවැනි උසස් දානාදී කුසල ක්‍රියාවන් කරන කොටගෙන කී ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවායි කියා සිතාගෙන සාදර සිතින් සෑම චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදුකාර දී පින් අනුමෝදන් විය යුතුයි. අන්දිනේශයෙන් අපි දානයක් දෙනවා කියලා කියනකොට නේද? පුංචි ළමයින්ගේ ඉන්නේ යා විතරයි ලැබෙන්නේ. ඒ කියන්නේ අනිත් යාගේ වයසේ දෙක තේරෙන්නේ නැහැ. සහ මේ ජපානයේ අය ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ ඥාන නියෝජනය කරන්නේ අපේ ලංකාවේ විරුදාමන් ඒ නිසා යාගේ ලොකු ලැබියාවකුත් තියෙනවා පන්සලට. ආම්දුරට පුංචි කාලේ අපේ ගෙදරට එනකොටත් එයා ඉස්සරහා ඉඳලා ආම්දුර පිළියර ගන්නවා. දරුත් මේ දැන් අනිත් ඔය වයසේදී ගොඩක් කෙනාට මේ වැඩකට සම්බන්ධ කරගන්න හරි අමාරුයි. දුවනවා දුවනවාත් එක්ක සෙල්ලම් කරන්න යනවා නේ. ඒ ඔක්කොම මැද්දේ මෙයා මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ දරුවාට හරි වාසනාවන්තයි. ඊළඟට මේ අවස්ථාවක් දෙමාපිය එකතු වෙලා දරුවාට උදා කර දෙන එක ඉතාම වටිනවා. ඒ නිසා මේ අයට අම්මා තාත්තගේ රැකවරණය ආදරය ආශිර්වාදය වගේම වැඩිහිටියන්ගේ ආදරය රැකවරණය ආශිර්වාදය වගේම විශේෂයෙන්ම ආගමික ආශිර්වාදය අනිවාර්යයෙන්ම අවශ්‍යයි දරුවන්ට. ඒ නිසා තමයි ලෝකෙ කොහේ හිටියත් අපිට අගමතක නොකර අද මේ බුදුහාමුදුරුවන්ට මේ විදිහට කරු කරන්න ධර්මාන කරන්න බුදු පූජා පවත්වන්න අපිව බෙලෙන්නේ. ඒ නිසා ඒ පුංචි කාලේ අපි ලබාපු හුරුව නිසා අපි මේ බෞද්ධ ආభాෂික භාවයට පවත්වාගෙන යනවා. ඒ වගේම මේ පුංචි දරුවට අද පුඩා දුරට නොතේරුණාට ඔහුට වචනවලට බවට මේ අද තියෙන මේ කාරණාව අදහස නොපැහැදිලි වුණාට ඔහුගේ ජීවිතය ඇතුලේ මේ කාරණාව තැන්පත් වෙනවා. මේ හාමුදුරු වැඩම කරවලා මේ කරුණු වඩම්මලා මේ විශාල පිරිසක් ඇවිල්ලා මේ විදිහට පිළිත් කියලා මේ කරපු කාරණාව. ඒ නිසා
මේක ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒතරම් ආධ්‍යාත්මිකයෙන් ශ්‍රද්ධාවකින් උමනාවකින් මේ දාන වස්තුවක් මේ විදිහට පූජා කළේ එවැනි උතුම් වූ දාන චේතනාවන්ගෙන් යුක්තව පිරිනමන්නට යෙදුණු මේ සංඝසතු දානමය පින්කමේ ආනිසංස ධර්මයන් මේ පින්කමට සම්බන්ධ වෙච්ච මේ උදව් කරපු හැමදෙනාගේම ජීවිතවලට ලැබේවා. ඒ අයටත් යහපතක්ම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් හිතේ තියාගෙන මේ වෙනුවෙන් සහභාගී මේ ජපානයේ විශාල ඥාති හිතයිසී පිරිසක් අසල්වාසීන් පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ සම්බන්ධ වෙලා ඉන්න සියලු අසල්වාසී හැමදෙනාටම නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබේවා. විශේෂයෙන්ම ඒ අය ඉතාම ශ්‍රද්ධාවෙන් අපි දැක්ක වැඳගෙන ඉන්නවා. ඉතාම උමනාවෙන් වැඳගෙන හිටියා. ඒ වගේම බුද්ධ පූජාවට අත ගැහුවා. ඒ වගේම අෂ්ට පරිස්කාර වලට ඒ අය සම්මාදන් වුණා. අත ගැසුවා. ඉතින් ඒ නිසා ලොකු පින්කමකට ඒ අය දායක කරගත්ත, සම්බන්ධ කරගත්තා. ඒක ලොකු අදහසක් අද මේ තුලින් ලබා ගත්තා. ඒ නිසා අපේ මේ බුදු සමයේ උගන්වන දසපාරමිතාවල පළමු පාරමිතා ධර්මයේ පුරන්නට ලංකාවාසී බෞද්ධ පින්වතුන් දරන උත්සාහය ගැන ඔවුන් තුළට යම් අදහසක් අද ඇති කරලා ඒ තුලින් ඒ අයට අවබෝධයක් ලැබුවා. ඒ නිසා ඒ අයගේ ජීවිතවලටත් මේ පින් පිහිටලා මේ පින් ලැබිලා ඒ අයටත් යහපතක් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි පිරිශ්‍රවණය කරමු. පිරිශ්‍රවණය කරලා අවසානයේදී අපි ඒ අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවායි කියන කාරණාව සාදු කියලා සිදු කරගනිමු. දැන් අපි හැමදෙනාම නැවත වතාවක් සාදුකාරයක් පවත්වලා පිරිශ්‍රවණය කරමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස භගවාන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරදී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාගේ සාකාදෝ භගවතෝ ධම්මෝ සම්ප්‍රේක්ඛෝ අකාලිකෝ ඒවාසිකෝ මනයිකෝ පච්චත්තං හේතිතබ්බෝ විඤ්ඤෝ ඒතේ පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලායේස භගවතෝ ශාවක සංඝෝ බාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ඒතේන සච්ච වජ්ජේන පාදුකං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාදුකං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාදුකං රතනත්තයං ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතර දේවතා වික්ඛන්තාය රත්ත්‍යා වික්ඛන්තවන්නා ඒවල කප්පංජේතවනං ඕවාසෙත්වායේන භගවා උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ගිතාඝෝසා දේවතා භගවන්තං ගාඨාය අජ්ජවාසී අරෝේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආරංගමානා සොන්තානං රෝයි මංගල මුත්තමං අසේවනාච බාලාණං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං පතිරෝපදේශ වාසෝ ච කුම්භේත කත පුඤ්ඤතාත් සම්මා පණිවිජ ඒකම් මංගල මුත්තමං බාහුදච්ඡං ච සිප්ප
පංච විනයෝ ච සුසික්ඛිතෝ හාසිතා ච ආවාචායේ ධම්මංගල මුත්තමං මාතා පිතෝ උපට්ඨානං බුද්ධ දාරස්ස සංඝෝ අනන්තුලාච ධම්මන්තායේ ධම්මංගල මුත්තමං දානං ච ධම්මචර්යාච ජාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්‍රමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්තමං ආරවෝ ච නිවාසෝ ච සන්තුද්ධේ ච කතඤ්ඤතාරේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං ගන්ධේ ච සෝවජස්සතා සමනානං ච දස්සනං ආරේන ධම්ම සාකච්ඡායේතං මංගල මුත්තමං දමෝච බ්‍රහ්මචර්යං ච සංජාන දස්සනං නිබ්බාන සත්‍ය කිරියා ච ඒතං මංගල මුත්තමං වට්ඨස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒදාදිසානි අද්වාන සම්පත්ත මපරාජිතා සම්පත්ත සොත්තිං ගච්ඡන්ති තන්දේ සම්මංගල මුත්තමං තේතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං යානිද භූතානි සමාගතානි බුම්මානි ආයානි අන්තරික්ඛේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝ විසංගච්ඡ සුනන්තු භාසිකං තස්මයි භූතා නිසාමේත සම්මේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචලත්තෝ ජාන්තිේ වලින් තස්මයි නිරක්කත අප්‍රමත්තා යං කිංචි විත්තං හිතවා උරං වා සංඝේසු ආයං රතනං පනීතං නරෝ සමන්නාති තථාගතේන ඉදං විබුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු අයං විරාගං අමතං පනීතං යදජ්ජගා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචිදං විදම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යං දින්ද සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානං දරිකඤ්ඤමාරෝ සමාධිනාතේන සමෝන විජ්ජති ධම්මි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යේ පුංගලායක්ඛ සමම්පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති දේධක්ඛිනේයා සම්ගතස්ස ශ්‍රාවකායේ දේසු දින්නානි මහප්පලානි ධම්මි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යේ දුක්ඛයුක්තා මනසා දල්ලේන නිකාමිනෝ ගෝතම සාසනං මීදේ පත්තිපත්තාමතං විගය රද්ධා මුදා නිබ්බුතිං පුඤ්ඤමානා ඉදං විසංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ये आर्य सच्चानि विभावयन्ति गम्भीरपण्येन सुदेशितानि चिन्तापि देवन्ति भूसप्रमत्तान ते भवन्नट्ट
අත්ති මම්මාදියන්ති යම්පි සංඝේ රතනං පණීතං හේදේන සච්චේන සුවත්ති හෝතු සාවස්ස දස්සන සම්පදාය දයසු ධම්මා ජයිතා භවන්තු සංඝාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි අදත්ති කිංචි අතෝ අපායේ විප්‍රමුක්තෝ තජාය දානානි අභග්ගෝ කාතුම් ඉදම්පි සංඝේ රතනං පණීතං හේතේන සච්චේන සුවත්ති හෝතු කිංචාවිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදතේතසාවාගෝ සෝදස්ස පටිච්චාදාය බබ්බගාදිට්ඨ උත්තායිදම්පි සංඝේ රතනං පණීතං හේතේන සච්චේන සුවත්ති හෝතු වනම්ප කුම්භේ යතා බුස්සිතග්ගේ ගිම්මාන මාසේ පටමස්මෙන් ගිම්මේ අතෝපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් වරමං හිතාය ඉදං විසුද්ධේ රතනං පණීතං හේතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ රතනං පණීතං හේතේන සච්චේන සුවත්ති හෝතු ඊරං පුරාණං නවං අත්ති සම්භවං විරද්ද චිත්තායතිකේ භවස්මින් ඒකීන බීජා විරුල්ලි චන්දානි භාන්ති දීරාය දායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පණීතං හේතේන සච්චේන සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තලිංගේ අදාගතං දේව මනුස්ස පූජිතං මුද්දං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තලික්කේ අදාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තලික්කේ අදාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛං විනාශතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ භයෝ විනාශතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනාශතු නමත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්ඛෝ ජුච සුචුච සුවචෝ චස්ස මුතු අනතිමානි සම්දුස්සකෝච සුබරෝච අපගිච්ඡෝච සල්ලභුකවුත්ති සංද්‍රින්ද්‍රියෝච නිබකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්දෝ බුද්ධං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ ආගේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේති පාන භූතස්මින් දසාවාතා වරාව අනවසේසාදීගාවා ඒව මන්තාවා මජ්ජිමාරස්ස කානුක දූලා දිට්ඨාවා ඒව අද්දිත්තා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත නාදි
මඤ්ඤේත කත්ත දිනං කන්ති ආරෝසනා පටික සංඥාඤ්ඤ මඤ්ඤස්ස සුඛ නිජ්ජය මාදා යදා නියම් බුද්ධං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවං විසබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං මුන්දං අදෝත තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරන් නිසින්නෝ වාසයානෝ යාවතස්ස විගත නිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා දිට්ඨිං ච අනුපගබ්බ සීලවාදස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ නයි ජාතු ගබ්බ සෙය්‍යං පුනරේති සජ්ජ වජ්ජේන සප්පිතං යෝතු සම්පදායේන සච්ච වජ්ජේන සොන්දිතේ යෝතු සම්පදායේන සච්ච වජ්ජේන සොන්දිතේ යෝතු සම්පදා මහා කරුණිකෝ නාදෝ හිතාය සබ්බ වාරිණං මූරත්වා වාරමී සබ්බා බන්ධෝ සංගුද්ධිමං යදේන සජ්ජ වජ්ජේන යොතු තේ මංගලං යන්තෝ බෝධිරාමූලේ සංඥානං නන්දි වඩ්ඩනෝ එවං දුයං ජයෝ ජයස්සු ජය මංගලං සරතා බුද්ධ රජනං මොසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්තිනානස්යං සුපද්දවා සබ්බේ දුක්ඛා උපසමින්දු තේ සක්කත්වා ධම්ම රතනං මොසදං උත්තමං වරං මහිලා උපසමනං ධම්ම තේජේන සොත්තිනානස්සන්තු බද්දවා සබ්බේ දයා උපසමින්දු තේ සක්කත්වා සංඝ රතනං මොසදං උත්තමං වරං ආවුනේයං පාවුනේයං සංඝ තේජේන සොත්තිනානසන්තු බද්දවා සබ්බේ ලෝකා උපසමින්දු තේ රතනං ලෝකේ විජ්ජති විවිධා බුදු රතනං බුද්ධ සමන්නති තස්මා සොත්ති භවන්තු තේ රතනං ලෝකේ විජ්ජති විවිධා බුදු රතනං ධම්ම සමන්නති තස්මා සොත්ති භවන්තු තේ අංගින්දි රතනං ලෝකේ විජ්ජති විවිධා බුදු රතනං සංඝ සමන්නති තස්මා සොත්ති භවන්තු තේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒදේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒදේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒදේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනාශතු භවත්පන්තරායෝ සුඛී දීඝායුඛෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ රක්ඛන්තු
යක්ඛ භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන අන්දුතේ සම්මුපද්දවේන කත්ත යක්ඛ භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන අන්දුතේ සම්මුපද්දවේන කත්ත යක්ඛ භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන අන්දුතේ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියන් ලක්ින්නෙමු එත්තාවතා ච අම්මේ සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝද සබ්බ සම්පatti සිද්ධියා කාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති දේවෝ අස්සතු කාලේන සස්ස සම්පත්තියෝතු ච ඊතෝ භවතු ලෝකෝ ච ආජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේරච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු පච්චේ ගානං ච යම්බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ ගානං ච යම්බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ ගානං ච යම්බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ ගානං ච යම්බලං